ආයුබෝවන් 2026 විශේෂ ලග්න පලාපල විමසීමට අපි සම්බන්ධ කරගත්තා ප්‍රවීණ ජ්‍යෝතිෂවේදිනී නයෝමි පබසරා මැණිකේ මහත්මියව. මැණිකේ මිස් දශකයකට ආසන්න කාලයක් ඉරින්දා මව්බිම පුවත්පතේ තරුපති අතිරේකයට වගේම කේන්දරේ පුවත්පතටත් වාර්ෂික ලග්න පලාපල වගේම විශේෂ පලාපල ලියනවා. එතුමිය විසින් රචිත 2026 ලග්න පලාපල ඔබට ඉදිරිපත් කරන්නයි මා සූදානම් වන්නේ. ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. සෑම සතියකම ලග්න පලාපල වගේම විශේෂ අනාවැකි විස්තර දැනගන්න මැණිකේ මිස් YouTube channel එක subscribe කරන්න. ලග්න පලාපල අප්ලෝඩ් කරපු ගමන් දැනගන්න subscribe button එක ළඟම තියෙන bell button එකත් press කරන්න. ඒ වගේම මැණිකේ මිස්ගේ ලග්න පලාපල අහන ඔයාලා පොඩි කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඒක එතුමියට ලොකු අගයක් වගේම විශාල සතුටක් ආශිර්වාදයක්. එහෙමනම් 2026 අවුරුද්ද ඔබට කෙසේදයි විමසමු. මේෂ ලග්නය වසරේ මුල් භාගයේදී වෘත්තීය මට්ටමේ යම් අභියෝගමතු වූද ජුනි මාසයෙන් පසු විශාල ප්‍රගතියක් පෙන්눔 කරයි. රැකියා විරහිත අයට ස්ථීර රැකියා අවස්ථා හිමිවන අතර රජයේ රැකියා අපේක්ෂිතයන්ට සුබ පණිවිඩ ලැබේ. ව්‍යාපාරිකයන්ට නව වෙළඳපොළවල් සොයා ගැනීමට හැකිවන අතර විශේෂයෙන්ම දේපල හා ගොඩනැගිලි ආශ්‍රිත ආයෝජන වලින් දිගුකාලීන ලාභ අපේක්ෂා කළ හැකිය. පවුල තුල අසමගියක් පැවතියේ නම් ඒවා දුරු වී සාමය උදා වේ. දරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් උත්සව පැවැත්වීමට අවස්ථාව ලැබේ. වසර අගභාගයේදී නිවසක් මිලදී ගැනීමට හෝ අලුත් වැඩියා කිරීමට අවස්ථාව සැලසේ. අවිවාහක අයට ස්ථීර සහකරුවෙකු හමුවීමේ භාග්‍ය පවතී. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම සහ මූල්‍ය පහසුකම් සැලසේ. තාක්ෂණික සහ වෛද්‍ය අංශවල නිරත සිසුන්ට විශේෂ ජයග්‍රහණ හිමි වේ. හිස ආශ්‍රිත රෝග, නිතර ඇතිවන සෙම් ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයන් ගැන සැලකිලිමත් වන්න. මානසික පීඩනය අවම කර ගැනීමට යෝග හෝ භාවනා වැනි ක්‍රම අනුගමනය කිරීම සුදුසුය. සුබ දවස් ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා. සුබ වර්ණය රතු, නිල්. සුබ අංකය 1, 2, 4, 5, 7, 9. සුබ මැණිම් රතු කොරල්, රතු මැණිම්. අය 4 නයක්, වැය 2 නයක්. 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා මේෂ ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. සෙනසුරු මාරුවත් සමග යම් වගකීම් වැඩිවන බැවින් සෑම අඟහරුවාදා දිනකම කිරි ආහාර හෝ රතු පැහැති මල් පූජා කර කතරගම දෙවියන්ට පින් දෙන්න. සෑම අඟහරුවාදා දිනකම ආගාමානුකූල කටයුතු වලින් පසුව ජයෝ මුනින්දස්ස සුභෝදී මූලී ගාථාව 21 වරක් ගායනා කරන්න. ගිලන්පස පූජා කිරීම සහ රතු කැකුළු සහල් දන් දීම සුබයි. වෘෂභ ලග්නය 2026 වසර ඔබට මූල්‍ය කළමනාකරණය ඉතා වැදගත් වන වසරකි. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකිවන අතර වගකීම් සහ බලතල වැඩි වේ. ස්වයං රැකියා කරන අයට තමන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවේ. වසර මැදදී අමතර ආදායම් මාර්ග කිහිපයක් විවෘත වීමට ඉඩ ඇත. කලක් පැවති දේපල ගැටලු නීතිමය මාර්ගයෙන් විසඳා ගැනීමට හැකිවේ. සහකරු හෝ සහකාරිය සමග වඩාත් අවබෝධයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. පවුලේ සමාජිකයෙකුගේ විදේශගත වීමක් සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය විය හැක. කලා අංශයෙන් ඉගෙන ගන්නා සිසුන්ට නිර්මාණාත්මක හැකියාවන් ඔප්නන්වා ගැනීමට හොඳ අවස්ථාවකි. තරංග විභාගවලින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට දැඩි කැපවීමක් අවශ්‍ය වේ. ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා හෝ උගුර ආශ්‍රිත ආබාධ මතුවිය හැක. සීනි සහ මේදය අධික ආහාර පාලනය කිරීම වසර පුරාම වැදගත් වේ. සුබ දවස් බදාදා, සිකුරාදා, ඉරිදා. සුබ වර්ණය සුදු, ක්‍රීම්, අයිවරි. සුබ අංකය 6. සුබ මැණික් දියමන්තිය, සුදු මැණික්. අය 8යි, වැය 11යි. 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා වෘෂභ ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ.
සිකුරු ග්‍රහයාගේ සහ ගුරුගේ බලපෑම මත ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සිකුරාදා දිනවල සුදු පැහැති මල් සහ සුවඳ ධූප පූජා කරන්න. පත්තිනි මෑණියන්ට පහන් තබා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. උදෑසන අවදි වී දෙමව්පියන් වැඳීම සහ සුදු වස්ත්‍ර ඇඳ ආගමික වත්පිළිවෙත්වල නිරත වීම සුබයි. දිලිඳු කාන්තාවන් හෝ මවරුන්ට ආහාර පාන වලින් උපකාර කරන්න. මිථුන ලග්නය වසර ආරම්භය මූල්‍යමය වශයෙන් තරමක් අභියෝගාත්මක විය හැකි වුවත් වසරේ දිවන භාගය ඊතා වාසනාවන්තය. sannivedana මාධ්‍ය සහ ප්‍රකාශන ක්ෂේත්‍රවල නිරත අයට ඉහළ පිළිගැනීමක් ලැබේ. ව්‍යාපාරික කටයුතුවලදී නව හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමෙන් ව්‍යාපාරය පුළුල් කළ හැක. සහෝදර සහෝදරියන් සමග පැවති මතභේද දුරු වේ. අසල්වැසියන් සමග සුහදතාවේ වර්ධනය වේ. කෙටි සංචාර සහ විනෝදචාරිකා බහුල වන අතර පවුලේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. ලිවීමේ හා කීමේ දක්ෂතා ඇති සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් පවා හිමි විය හැක. භාෂා ඉගෙනීම සඳහා මෙය ඊතා සුදුසු වසරකි. පෙනහළු සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආබාධ ගැන සැලකිලිමත් වන්න. දූවිලි සහිත පරිසරයෙන් හැකිතාක් ඈත් වී සිටීම මෙන්ම ශ්වසන ව්‍යායාමවල නිරත වීම ගුණදායකයි. शुभ दवस बदादा बृहस्पतिंदा सिकुरादा शुभ वर्णय कोल कहा शुभ अंकय 3 5 शुभ मैनिक पच्च आय 18යි වැය 3යි 2026 වසරේ සිදුවන ග්‍රහාපල තත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා මිථුන් ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. බුධ ග්‍රහයාගේ බලය වැඩි කර ගැනීමට සහ බාධා දුරු කර ගැනීමට බදාදා දිනවල කොළ පැහැති වස්ත්‍ර ඇඳ විෂ්ණු දෙවියන්ට පූජාවක් තබා ආශිර්වාද ලබා ගන්න. පක්ෂීන්ට ආහාර, ධාන්‍ය වර්ග සහ ජලය ලබා දෙන්න. විෂ්ණු අෂ්ටක හෝ විෂ්ණු ස්තෝත්‍ර සජ්ජායනා කිරීම හෝ ශ්‍රවණය ඊතා ගුණදායකයි. කටක ලග්නය ධනලාභාතින් 2026 වසර ඊතා සුබයි. කලක් තිස්සේ කරගෙන ආයෝජන වලින් ප්‍රතිලාභ ලැබීමට පටන් ගනී. බැංකු හා මූල්‍යාංශවල රැකියා කරන අයට උසස් වීම් ලැබීමට නියමිතයි. ඔබගේ කතාවෙන් අන් අය දිනා ගැනීමට ඇති හැකියාව නිසා ව්‍යාපාරික ගනුදෙනු සාර්ථක කරගත හැක. පවුලේ සමගිය සහ සතුට උපරිම මට්ටමක පවතී. දරුලාභ අපේක්ෂා කරන අයට සුබ පණිවිඩ ලැබේ. නිවසට අවශ්‍ය යාන වාහන හෝ නවීන උපකරණ මිලදී ගැනීමට යොමු වේ. ඥාති සංග්‍රහයන් සඳහා වැඩි කාලයක් වැය වේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට ඊතා සුබයි. මතක ශක්තිය සහ අවධානය ඉහළ මට්ටමක පවතින බැවින් විභාගවලින් ඉහළින්ම සමත් විය හැක. දකුණු ඇස හෝ දත් සම්බන්ධ පීඩා මතුවිය හැක. මුඛ සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. වරින් වර ඇතිවන හිසරදය පාලනය කර ගැනීමට විවේකය අවශ්‍ය වේ. शुभ දවස් ඉරින්දා සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා शुभ වර්ණය සුදු ක්‍රීම් පාට शुभ අංකය 2 7 9 शुभ මැණික් මුතු අය 8යි වැය 5යි 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා කටක ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. සඳුගේ බලපෑම සහ සෙනසුරු අපල තත්වයන් සමනය කර ගැනීමට සෙනසුරාදා දිනවල එළඟි තෙල් පහන් දල්වා බෝධි පූජා පවත්වා සෙනසුරු අපල දුරු කරන ලෙස ප්‍රාර්ථනා කරන්න. වැඩිහිටි නිවාසවලට හෝ අසරණ වැඩිහිටියන්ට අවශ්‍ය ඖෂධ දන් දෙන්න. නිවසේ බුදුපහන තබන විට තලතෙල් මිශ්‍ර කර දැල්වීම සුබයි. සිංහ ලග්නය ඔබගේ පෞරුෂය සහ නායකත්ව ගුණාංග නිසා රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වේ. නව වගකීම් සහිත තනතුරු හිමිවන අතර රජයේ ඉහළ නිලධාරීන්ගේ සහයෝගය ලැබේ. ස්වයං ව්‍යාපාර කරන අයට තමන්ගේ සන්නාමය ප්‍රචලිත කිරීමට අවස්ථාව සැලසේ. සමාජ සේවා කටයුතු සහ ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. සමාජයේ ගෞරවනීය පිළිගැනීමක් ලැබේ. පවුලේ අය සමග ඇති සබඳතා ශක්තිමත් වන අතර අවිවාහක අයට මංගල යෝජනා ස්ථීර වන වසරකි.
පාලන හා කළමනාකරණ අංශවල ඉගෙන ගන්නා අයට ඉතා සුබයි. විදේශීය ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට මෙය කදිම කාලයකි. රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම ගැන වරින් වර පරීක්ෂා කර ගැනීම වැදගත්ය. හෘද රෝග ඇති අය වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කළ යුතුය. සුබ දවස් ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා. සුබ වර්ණය රතු. සුබ අංකය 1 4. සුබ මැණික් පත්මරාග. අය 12යි. වැය 2යි. 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්වයන් අවම කරගනින් සුබඵල වර්ධනය කර ගැනීම සඳහා සිංහ ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. රවි ග්‍රහයාගේ සුබඵල වර්ධනය කර ගැනීමට සහ රැකියා බාධා දුරු කර ගැනීමට ඉරිදා දිනවල උදෑසන සූර්ය නමස්කාරය සිදු කරන්න. ශිව දෙවියන්ට හෝ ඊශ්වර දෙවියන්ට වැඳ පින් දෙන්න. රතු නෙළුම්මල් පූජා කිරීම සහ රතු රෙදි දන් දීම සුදුසුය. ආගමික ස්ථානවලට රන් ආලේපිත පිළිම පූජා කිරීම හෝ බුදුමැදුරු පිරිසිදු කිරීමට දායක වන්න. කන්‍යා ලග්නය. වසරේ මුල් භාගයේදී රැකියා ස්ථානයේ යම් වෙනස්කම් සිදුවිය හැක. විදේශ රැකියා අපේක්ෂිතයන්ට ජුනි මාසයෙන් පසු ඉතා වාසනාවන්ත කාලයක් උදා වේ. අනවශ්‍ය වියදම් පාලනය නොකළහොත් මූල්‍ය දුෂ්කරතා ඇතිවිය හැකි බැවින් සැලසුම් සහගතව කටයුතු කරන්න. ආධ්‍යාත්මික දියුණුව කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන වසරකි. වන්දනා ගමන් සහ දුර බැහැර සංචාර යෙදේ. පවුලේ සමාජිකයෙකුගේ අසනීප තත්වයක් වෙනුවෙන් කාලය හා මුදල් වැය කිරීමට සිදුවිය හැක. දර්ශනවාදය, ආගමික අධ්‍යාපනය සහ මනෝවිද්‍යාව වැනි විෂයන් හදාරන්නන්ට ඉහළ සාර්ථකත්වයක් ලැබේ. එහෙත් සාමාන්‍ය විෂයන් හදාරන සිසුන් උදාසීන ගතිය පළවා හැරිය යුතුය. නින්ද නොයාම සහ මානසික නොසන්සුන්කම ඇතිවිය හැක. පාදවල වලලු කර ආශ්‍රිත වේදනා හෝ තුවාල ගැන සැලකිලිමත් වන්න. සුබ දවස් බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. සුබ වර්ණය කොළ. සුබ අංකය 2 3 5 7. සුබ මැණිම් පච්ච ගෝමේද. අය 14යි, වැය 3යි. 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්වරන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා කන්‍යා ලග්න හිමියන් විසින් සිදු කළ යුතුවත් පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. අනවශ්‍ය වියදම් පාලනයට සහ විදේශ ගමන් සාර්ථක කර ගැනීමට බදාදා දිනවල නිවසේ මල් අසුන මත කොළ පැහැති මල් හා කොළ පැහැති ඖෂධ පත්‍ර පූජා කර දම්සක් පැවතුම් සූත්‍රය සජ්ජායනා කරන්න. අසරණ ශිෂ්‍යයන්ට පොත්පත් හෝ අධ්‍යාපන උපකරණ දන් දෙන්න. උදෑසන පිබිදුණු පසු ඉතිපිසෝ ගාථාව නවවරක් සිහිපත් කරන්න. තුලා ලග්නය. 2026 වසර ඔබගේ ආදායම් මාර්ග බහුල වන වසරකි. කලක් තිස්සේ ලබා දුන් ණය මුදල් නැවත ලබා ගැනීමට හැකිවේ. ව්‍යාපාරිකයන්ට නව වෙළඳ ගිවිසුම් වලට එළඹීමටත් ලාභාංශ වැඩි කර ගැනීමටත් අවස්ථාව ලැබේ. වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමි වේ. මිතුරන්ගෙන් සහ හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගය ඉහළයි. සමාජශීලී ජීවිතයක් ගත කිරීමට හැකිවේ. දරුවන්ගේ දියුණුව සහ ඔවුන්ගේ විවාහ කටයුතු සම්බන්ධයෙන් සුබදායී තීරණ ගැනීමට හැකිවේ. පර්යේෂණ සහ නව නිපයුම් අංශවල නිරත අයට ජාතික මට්ටමේ ඇගයීම් හිමිවේ. සමූහ වශයෙන් අධ්‍යයන කටයුතු කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගත හැක. වකුගොඩු ආශ්‍රිත ආබාධ හෝ මුත්‍රා පද්ධතියේ රෝග ඇති අය වැඩිපුර ජලය පානය කිරීම සහ වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්ය. සුබ දවස් අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා. සුබ වර්ණය සුදු, ක්‍රීම්, අයිවරි. සුබ අංකය 6. සුබ මැණික් දියමන්ති, සුදු මැණික්. අය 8යි, වැය 11යි. 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා තුලා ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. සෞඛ්‍ය රැක ගැනීමට සහ ලැබීම් වර්ධනය කර ගැනීමට සිකුරාදා දිනවල සුවඳමල් පූජා කර ලක්ෂ්මී මෑණියන් උදෙසා ස්තෝත්‍ර ගායනා කරන්න. සිකුරු හෝරාවෙන් සුදු වස්ත්‍ර ඇඳ පන්සල් යාම සුබයි. අසරණ අයට කිරි ආහාර හෝ රස කැවිලි දන් දීමෙන් අපල සමනය වේ. වෘශ්චික ලග්නය.
වෘත්තීය ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් සිදුවන වසරකි. ඔබගේ දක්ෂතාවයට සරලන නිසි ඇගීමක් සහ උසස් වීමක් ලැබීමට නියමිතයි. දේශපාලනය හෝ පරිපාලන ක්ෂේත්‍රවල නිරතයද බලතල වැඩිවේ. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතා සුදුසුයි. මව්පියන්ගෙන් දේපල උරුමයන් ලැබීමට ඉඩ ඇත. නිවසක් හෝ වාහනයක් මිලදී ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකිවේ. සමාජයේ ප්‍රභූ පුද්ගලයන්ගේ ඇසුර ලැබෙන අතර එමගින් පවුලට වාසි සැලසේ. ඉංජිනේරු, ආරක්ෂකාංශ හෝ නීතිය හදාරන සිසුන්ට ඉතා වාසනාවන්ත වසරකි. තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ වලින් පහසුවෙන් ජයගත හැක. කොන්දේ වේදනා හෝ සන්ධ්‍යාශ්‍රිත පීඩා මතුවිය හැක. අධික වෙහෙස නිසා ඇතිවන තැහැට්ටුව පාලනය කර ගැනීමට නිසි විවේකයක් ලබා ගන්න. සුබ දවස්. ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රතු. සුභාංකය 1, 2, 4, 5, 7. සුබ මැණික් රතු කොරල්, රතු මැණික්. අය 14යි, වැය 2යි. 2026 වසරේ සිදුවන ග්‍රහාපල තත්ත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා වෘශ්චික ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. වෘත්තීය දියුණුවට සහ මානසික පීඩනය දුරු කර ගැනීමට අඟහරුවාදා දිනවල රතුමල් පූජා කර අභිසම්විධාන පිරිත සජ්ජායනා කරන්න. යුද හමුදාවේ හෝ ආරක්ෂකාංශවල ආබාධිත වූ අයට උපකාර කරන්න. නිතර නමෝ බුද්ධාය යන පාඨය සිහිපත් කිරීමෙන් සිත ශක්තිමත් වේ. ධනු ලග්නය වාසනාව මතුවන වසරකි. රැකියා කටයුතු සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වූ සිහින සැබෑ වේ. ආගමික කටයුතු හා සම්බන්ධ ව්‍යාපාර හෝ පොත්පත් ප්‍රකාශන වැනි ක්ෂේත්‍රවලින් ලාභ ලැබේ. රැකියා ස්ථානයේ ගෞරවය හා පිළිගැනීම රඳා පවතී. පියාගෙන් හෝ ගුරුවරුන්ගෙන් විශාල උපකාර ලැබේ. පවුලේ අය සමග දුර බැහැර වන්දනා ගමන් යෙදේ. නිවසේ සාමය රඳා පවතින අතර අසල්වැසියන් අතර ඔබ ප්‍රියමනාප චරිතයක් බවට පත්වෙයි. උසස් අධ්‍යාපනය සඳහා උපරිම සහයෝගය ලැබේ. පශ්චාත් උපාධි හදාරන්නන්ට පර්යේෂණ කටයුතු සාර්ථකව නිම කිරීමට හැකිවේ. අක්මාව සහ කලවා ආශ්‍රිතව යම් පීඩා ඇතිවීමට ඉඩ ඇත. තෙල් අධික ආහාරවලින් වැළකී සිටීම සෞඛ්‍යයට යහපත් වේ. සුබ දවස්. ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා. සුබ වර්ණය කහ. සුබ අංකය 3, 5, 6, 8. සුබ මැණික් පුෂ්පරාග. අය 11යි, වැය 8යි. 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්ත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා ධනු ලග්න හිමියන් විසින් සිදු කර යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලබා ගැනීමට සහ වාසනාව උදා කර ගැනීමට බ්‍රහස්පතින්දා දිනවල කහ පැහැති මල් පූජා කර මහා මංගල සූත්‍රය සජ්ජායනා කරන්න. මහා සංඝරත්නයට දානය පිළිගැනීම හෝ සාසනික කටයුතු වලට උදව් කිරීම ඊතා සුබයි. ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට බුලත් දී වැඳ ආශිර්වාද ලබා ගන්න. මකර ලග්නය වසරේ මුල් භාගයේදී මූල්‍යමය වශයෙන් යම් අවදානම් සහගත තත්ත්වයන් මතුවිය හැක. එහෙත් නොසිතූ අයුරින් රක්ෂණ මුදල් හෝ උරුම හිමිකම් ලැබීමට ඉඩ ඇත. රහස්‍ය ව්‍යාපාර හෝ පර්යේෂණ ක්ෂේත්‍රවල නිරත අයට වාසිදායකයි. පවුල තුල යම් යම් රහස් හෝ කලක් සැඟව තිබූ කරුණු අනාවරණය විය හැක. විවාහ ජීවිතයේදී ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. අනවශ්‍ය සැකබිය දුරු කරගෙන විශ්වාසය ගොඩනගා ගත යුතුය. විද්‍යාව සහ গুপ্ত විද්‍යාවන් හදාරන සිසුන්ට ඊට ගැඹුරින් විෂය කරුණු වටහා ගැනීමට හැකි වේ. සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලදී බාධා මතුවිය හැකි බැවින් වැඩි උත්සාහයක් අවශ්‍ය වේ. අර්ශස්, මුත්‍රාගල් හෝ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ආබාධ ගැන සැලකිලිමත් වන්න. කාලානුරූපීව වෛද්‍ය පරීක්ෂණ කර ගැනීම නුවණට හුරුය. සුබ දවස්. අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා. සුබ වර්ණය නිල්. සුබ අංකය 6, 8, 9. සුබ මැණික් නිල් මැණික්. අය 5යි, වැය 11යි. 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්ත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා මකර ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ.
සෙනසුරු අපල තත්වයන් සමනය කර ගැනීමට සෙනසුරාදා දිනවල විෂ්ණු දෙවියන්ට පූජාවක් තබා නිල් මල් පූජා කර බෝධි පූජා පවත්වන්න. කපුටන්ට හෝ පක්ෂීන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ලබා දෙන්න. ගිලන්පස පූජා කිරීම සහ අන්ධ පුද්ගලයන්ට උපකාර කිරීමෙන් අපල දුරුවේ. කුම්භ ලග්නය සහයෝගීතාවෙන් කරන ව්‍යාපාරවලින් විශාල ලාභ ලැබියේකි වසරකි. මහජන සම්බන්ධතා සහ අලෙවිකරණ ක්ෂේත්‍රවල නිරත අයට ඉහළ සාර්ථකත්වයක් හිමිවේ. වසරේ මැද භාගයේ සිට වෘත්තීය මට්ටමේ කැපී පෙනෙන දියුණුවක් ඇතිවේ. අවිවාහක අයට මංගල සිහින සැබෑ කර ගැනීමට කදිම කාලයකි. සහකරු හෝ සහකාරියගේ සහයෝගය මත ආර්ථිකයද ශක්තිමත් වේ. ප්‍රසිද්ධ ස්ථානවලදී ඔබ කෙරෙහි විශේෂ අවධානයක් යොමු වන අතර සමාජ ගෞරවය ඉහළයයි. නීතිය, රාජ්‍යතාන්ත්‍රික සේවය සහ කළමනාකරණයේ හදාරන සිසුන්ට විශිෂ්ට ජයග්‍රහණ හිමිවේ. විදේශීය අධ්‍යාපන අවස්ථාද උදා විය හැක. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ සහ සමේ රෝග පිළිබඳ සැලකිලිමත් වන්න. ශරීරයේ උෂ්ණාධික බව පාලනය කර ගැනීමට පියවර ගන්න. शुभ दवस अंगहरुआदा बृहस्पतिंदा सिकुरादा सेनसुरादा शुभ वर्णय रतु नील शुभ अंक्य 3 8 9 शुभ मैनिक खाकनील आय पहाई व्यय 11යි 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා කුම්භ ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. සෙනසුරුගේ ඒරාෂ්ටක අපල දුරු කර ගැනීමටත් හවුල් ව්‍යාපාර දියුණුවට සහ විවාහ බාධා දුරු කර ගැනීමට සෙනසුරාදා දිනවල තලතෙල් පහන් 9ක් දල්වා බෝධිය වටා පැදකුණු කර මෙත්ත සූත්‍රය කියන්න. රෝහල්වල ඉන්නා රෝගීන්ට අවශ්‍ය උපකරණ හෝ ඇඳුම් පැළඳුම් දන් දෙන්න. සෑම සෙනසුරාදා දිනකම මස් මාංශයෙන් තොරව ආහාර ගැනීම ඉතා හොඳයි. මීන ලග්නය සතුරු කරදර සහ බාධා මැදගෙන රැකියා ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමට හැකිවේ. බැංකු ණය පහසුකම් ලබා ගැනීමටත් පැරණි ණය පියවීමටත් අවස්ථාව ලැබේ. සේවා ස්ථානයේ සේවක ගැටලු විසඳා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. නිවසේ සුරතල් සතුන් ඇති කිරීමට හෝ ගෙවතු වගාවට වැඩි නැඹුරුවක් දක්වයි. නෑදෑ හිතමිතුරන්ගේ උදව් උපකාර ලැබෙන අතර සතුරු බලපෑම් යටපත් වේ. ගෘහ ජීවිතය සාමකාමීව පවත්වා ගැනීමට හැකිවේ. තරගකාරී විභාගවලින් ඉහළින්ම සමත් විය හැක. තාර්කික හැකියාව අවශ්‍ය විෂයන්ගෙන් ගණිතය වැනි විශේෂ දක්ෂතා පෙන්වයි. ආහාර ජීර්ණය සම්බන්ධ දුර්වලතා හෝ උදරයේ පීඩා මතු විය හැක. බෝවන රෝගවලින් ප්‍රවේශම් විය යුතු අතර ප්‍රමිතියෙන් තොර ආහාර ගැනීමෙන් වළකින්න. शुभ दवस अंगहरुआदा बृहस्पतिंदा शुभ वर्णेर रतु कहा शुभांक्यर 3 9 शुभ मैनिक पुष्पराग सहार वैरोडी आयर 11යි व्यय 8යි 2026 වසරේ සිදුවන ග්‍රහ අපල තත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා මීන ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම පහත පරිදි වේ. සෙනසුරු ලග්නභාවයේ ගෝචරය වීම තදින්ම ඒරාෂ්ටක අපල ඇති කරයි. සෙනසුරුගේ ඒරාෂ්ටක අපල අවම කර ගැනීමටත් සතුරු කරදර දුරු කර ගැනීම සහ සෞඛ්‍යයේ වර්ධනයට බ්‍රහස්පතින්දා දිනවල කහ පැහැති මල් සහ ගිලන්පස පූජා කර ජයපිරිත සජ්ජායානා කරන්න. පාසල් යන දරුවන්ට ආහාර හෝ ඇඳුම් ලබා දීමට කටයුතු කරන්න. මල් අසුන මත පිරිත් පෙන් තබා දිනපතා ස්වල්පයක් පානය කරන්න. ඕනෑම අපල තත්වයක් මගහරවා ගැනීමට හොඳම මඟ වන්නේ සීලය ආරක්ෂා කිරීම, නිරතුරුව මෛත්‍රී භාවනාව කිරීම සහ පරාර්ථකාමීව කටයුතු කිරීම බව එතුමිය පවසා සිටියා. ඉරින්දා මෞබිම පුවත්පතේ තරුපති අතිරේකයට ලියන ලද මෙම පලාපල පොදුවේ ලග්න හිමියන්ට ලියූ බවත් තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතු බවත් එතුමිය කරුණාවෙන් මතක් කර සිටියා. ඔබේ කේන්ද්‍ර පරීක්ෂා ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු සිදු කර ගැනීමට මැනිකමිස්ට කතා කරන්න. WhatsApp මැසේජ් කරන්න. එතුමියගේ අංකය 077 227 911 මැනිකමිස් මුණගැහෙන්න කැමති නම් ඔබට පුළුවන් මාවනැල්ලේ ප්‍රධාන නුවර පාරේ පිහිටි මන්ත්‍රා ජ්‍යොතිෂ ආයතනය වෙත පියනගන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා. මැනිකමිස්ගේ channel එක subscribe කරන්න. bell button එකත් click කරලා තියාගන්න.
එතකොට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් ලැබෙනවා. ලයික් කමෙන්ට්ස් දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් ඉක්මනින් ඔබ හමුවීමට එන්නම්. ආයුබෝවන්. තෙරුවන් සරණයි.